අපි මුලින්ම හඳුනා ගනිමු දේශගුණය කියන්නේ මොකක්ද කියලා. දේශගුණය කියන්නේ යම් ස්ථානයක ඇති තත්වයන්, එනම් වර්ෂාව, උෂ්ණත්වය, සුළං වැනි දේවල දිගුකාලීන සාමාන්‍යයි. දේශගුණ විපර්යාස කියන්නේ මේ අගයන්ගේ වෙනස් වීමයි. දේශගුණික විපර්යාස සිදුවන්නේ මිහිතලයේ උණුසුම් වීම නිසා කියලා කියනවා. ඇත්තටම මොකද්ද මේ මිහිතලයේ උණුසුම් වීම කියලා කියන්නේ? අද අපි මිහිතලයේ උණුසුම් වෙනවා කියලා කියන්නේ ලෝකේ කාර්මීකරණයට පෙර වූ මිහිතල උණුසුම දැන් ශීඝ්‍ර ලෙස වැඩිවීමයි. මේට හේතුව හරිතාගාර ආචරණයයි. ඒ කියන්නේ CO2 හෙවත් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු ගෝලයට එකතු වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. මෙම හරිතාගාර වායු ප්‍රධාන වශයෙන් වායු ගෝලය තුළ වැඩිවන්නේ මිනිස් ක්‍රියාකාරකම් මගින්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වන මිනිස් ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන දහනය ඒ අතර මුල් තැනටම එනවා. ඒ සමගම වනාන්තර විනාශය, කාර්මීකරණය වූ කෘෂිකර්මාන්තය වැනි දේත් බලපානවා. පොසිල ඉන්ධන අප වැඩිපුරම දහනය කරන්නේ බලශක්ති නිෂ්පාදනයට, ගමනාගමනයට සහ කර්මාන්තවලටයි. කාබන් ඩයොක්සයිඩ් සහ ගෝලීය උෂ්ණත්වය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක්. මේ කරුණ අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 1880 වන විට එනම් කාර්මිකකරණය වීමට පෙර වායුගෝලීය කොටස් මිලියනයකට තිබූ කාබන් ඩයොක්සයිඩ් කොටස් ප්‍රමාණය 280යි. නමුත් එය මේ වන විට 400ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව මේ සියවස අවසන් වීමට පෙර ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා වැඩිවීමට නියමිතයි. එසේ වැඩි වුවහොත් ලෝකයට දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සෙල්සියස් අංශක 2කට වඩා අඩු අගයක පවත්වා ගන්නටත්, එසේම එය 1.5ක පවත්වා ගැනීමට මහන්සි ගැනීමටත් ලෝකයේ එකඟතාවයක් ඇති වී තිබෙනවා. මානව ශිෂ්ටාචාරයේ සංවිධානයක් සලකුණු කළ එම ජාත්‍යන්තර එකඟතාවය ප්‍රකාශයට පත් වූ අවස්ථාව වන්නේ පැරිස් නුවර පැවති COP21 සමුළුවයි. COP21 ඉලක්ක සපුරා ගැනීමට නම් මුළු ලෝකයේම 2050 වන විට වායුගෝලයට හරිතාගාර වායු මුදා හැරීම 1990 අගයට සාපේක්ෂව 50%කින් අඩු කළ යුතුයි. අප රට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද COP21 සමුළුව අමතමින් පැවසුවේ ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවද නියමුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන හේතු ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සූර්ය චක්‍රය, සූර්යාගෙන් පිටවෙන ශක්තිය වෙනස් වීම, පෘථිවියේ කක්ෂය වෙනස් වීම, පෘථිවි අක්ෂය වෙනස් වීම සහ ගිනි කඳු පිපිරීම ආදී මගින් වායුගෝලයට එකතු වෙන ද්‍රව්‍ය මෙන්ම තාපයද පෘථිවි උෂ්ණත්වය ස්වාභාවික ලෙස වැඩි කරනවා. නමුත් ගෝලීය උෂ්ණත්වය කෙරෙහි වඩාත් බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම්. බලශක්ති නිෂ්පාදනයේ සිට එදිනදා ජීවිතයේ පරිභෝජන ක්‍රියාවලිය දක්වා මිනිස් ක්‍රියාකාරකම් මිහිතලයේ උණුසුම් කිරීම හා බැඳී තිබෙනවා. වායුගෝලයට මුදාහරින සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 63% පමණ එක්වන්නේ ගල් අඟුරු සහ ඛනිජ තෙල් භාවිතා කරමින් බලශක්තිය නිපදවීමේදී. ලෝකයේ මේ වන විට බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා තාක්ෂණය 100%කින්ම කාර්යක්ෂම වන්නේ නැහැ. ඒ නිසා අපතේ යන ප්‍රමාණය ඉතා අධිකයි. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදාහරින තව ආකාරයක් තමයි ප්‍රවාහනය. පෙට්‍රල් සහ ඩීසල් දහනය මගින් වර්තමානයේදී දිනකට සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරනවා. කාර්මික තාක්ෂණය සම්බන්ධයෙන් ඇති කලින් කියූ දුර්වලතාවයත් මීට බලපානවා. ඒ අනුව රථයක ඉන්ධන වැඩි ප්‍රමාණයක් එනම් 80% ප්‍රමාණයක් වැයවන්නේ ධාවනයටත් වඩා එන්ජිමේ කොටස්වල ඝර්ෂණය මැඩ පවත්වා ගැනීමටත්, තාපය හා ශක්තිය වශයෙන් මෙන්ම එය සිසිල්ව පවත්වා ගැනීම වැනි දේටයි. එනම් ඵලදායී වන්නේ 20% වැනි ප්‍රමාණයක්. වනාන්තර විනාශයද වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ඍජු ලෙස බලපානවා. ශාක වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් තමන් තුළට ලබාගෙන
ඔක්සිජන් පිට කරනවා. මේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය ලෙසින් අපි හඳුන්වන්නේ. ඒ අනුව වනාන්තර කාබන් ඩයොක්සයිඩ් පොළොව තුළ ගබඩා කර අප රකින ස්වාභාවික ආරක්ෂකයෙක්. ඒ වගේම ජනාවාස සහ කර්මාන්ත ඉදිකිරීම, රසායනික ද්‍රව්‍ය යොදාගෙන කරන කෘෂි කර්මාන්තය, අනිසි කසල කළමනාකරණය වැනි අනෙකුත් මිනිස් ක්‍රියාකාරකම්ද හරිතාගාර වායු ගෝලයට එකතු වීමට හේතු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් හැරුණු විට අනෙකුත් හරිතාගාර වායු පිටවන්නෙත් අපි එදිනෙදා ජීවිතේ පරිභෝජනය කරන දේවල් තුළින්මයි. අපි නොහිතුවාට ශීතකරණය, වායු සමීකරණ වැනි යන්ත්‍ර පවා ශීතකාරක ලෙස යොදාගෙන ඇති කෘතිම ද්‍රව්‍ය අති ප්‍රබල හරිතාගාර වායු වනවා. මේවා වායු ගෝලයට එක්වීමෙන් ගෝලීය උෂ්ණත්වය වැඩි කරනවා. අපි දන්න විදිහට මිහිතලයේ උණුසුම් වීම නිසා උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් තට්ටු දිය වෙනවා. හිමාල කඳුකරයේ තිබෙන ග්ලැසියර් හා හිම දිය වෙනවා. මේ සියලු ජලය එකතු වන්නේ සාගරයටයි. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙද්දී සාගර ජලය ප්‍රසාරණය වීමත් සිදු වෙනවා. ඒ මගින් සාගර ජල මට්ටම ඉහළට එනවා. මේ වගේ ලෝකයක් විදිහට මිහිතලයේ උණුසුම් වීම නිසා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන අනෙකුත් අර්බුද මොනවාද? ඒ වගේ අර්බුද රාශියක් තිබෙනවා. සරලව කිව්වොත් මිහිතලයේ උණුසුම් කිරීම කියන්නේ මිනිසා විසින්ම මිනිසාගේ වල කපා ගැනීමක්. සාගර ජල මට්ටම ඉහළ ගියාම පහත් බිම් මුහුදට බිලි වෙනවා. සමහරක් දූපත් රටවල් මුළු මුලින්ම මුහුදට බිලි වෙනවා. රටවල් ඇතුළේ තියෙන මිරිදියට කරදිය මිශ්‍ර වෙනවා. මිහිතලයේ උණුසුම් වෙන්න වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. මේ සතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය මීට අවුරුදු 150කට උඩදී තිබුණාට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ යන බව විද්‍යාඥයන් පවසනවා. එවිට තව තවත් වගාබිම් විනාශ වෙනවා. මහා දුර්භික්ෂයන් ලෝකයේ ඇති වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී මැසි මදුරු ගහනයද ඉහළ යන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. එමගින් ඩෙන්ගු, මැලේරියා වැනි වසංගත රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. බහුතරයක් දුප්පත් ජනතාවට බීමට ජලය, කෑමට ආහාර නැතුව මිය යන්නට සිද්ධ වෙනවා. මේ දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද? දේශගුණ විපර්යාස ශ්‍රී ලංකාවට බලපාන අන්දම ක්ෂේත්‍ර කීපකින් අපට දකින්නට පුළුවන්. පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම, දිගු කාලීන නියඟ, අනෝරා වැසි, නිරන්තර නාය යෑම, අසාමාන්‍ය අකුණු ගැසීම්, ආහාර සැපයුම බිඳ වැටීම, පිරිසුදු පානීය ජල සැපයුමට හානි සිදුවීම, ජෛව විවිධත්වයේ විනාශ වීම, මානව සෞඛ්‍යයට වන අහිතකර බලපෑම. මේ සියල්ල අපි එකින් එක පැහැදිලි කළොත් ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටක්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අපේ රටේ කෘෂිකර්මාන්තයට දරුණු ලෙස බලපානවා. වහින්න ගත්තම ඉවරයක් නැතිව වහිනවා. පායන්න ගත්තහම ඉවරයක් නැතිව පායනවා. දැන් අපේ ජන සමාජයෙන් මේ වගේ කියමන් අපිට නිතර ඇහෙනවා. අපේ රටේ වීවගාව සිදුවන්නේ යල මහ කන්න ක්‍රමය අනුවයි. එය සම්බන්ධ වී ඇත්තේ වර්ෂාපතන රටාව සමගයි. අපේක්ෂා කරන කාලයට වැසි නොලැබීම සහ වියලි කාලගුණයන් නොපැවතීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා අපිට දකින්නට ලැබෙනවා. අන්ත නියඟයත් අන්ත වැසිත් මේකත උණුසුම් බිමේ ප්‍රතිඵලයක්. තද වැසි නිසා ජලකැලීම් ඇති වී පස සෝදා යනවා. යටිතල පහසුකම් විනාශ වෙනවා. ජීවනෝපායන් වලට බලපෑම් එල්ල වෙනවා. පසේ සාරවත් භාවය සිඳී යාමට මේ තත්ත්වය හේතු වෙනවා. උෂ්ණත්වය වැඩිවීම අපේ රටේ වගා කරන භෝගවල ගුණාත්මක සහ ප්‍රමාණාත්මක භාව අඩුවීමට හේතු වෙනවා. ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉදිරියෙන්ම සිටින රටක්. අපි මුලින්ම කිව්වා වගේ මිහිතලයේ උණුසුම් වීමේ ප්‍රතිඵලයක් විදිහට සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් අපේ සංචාරක කර්මාන්තයට මරු පහරක් වදිනවා. වෙරළ ඛාදනයෙන් සංචාරක ආකර්ෂණයන් විනාශ වෙන්න පුළුවන්. ඒ විතරක්ද? වෙරළාසන්න වෙසෙන මිනිසුන්ගේ ජීවිතවලට අත්වන ඉරණම, අපේ වරායවලට වෙරළ බඩ මාර්ග පද්ධතියට වන හානිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ දිස්ත්‍රික්කයට පානීය ජලය සපයන්නේ කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය ඇසුරෙන්. සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මිරිදියට කරදිය මිශ්‍ර වෙනවා. එහි අර්ථය නම් අප පානය කිරීමට ගන්නා ජලයටත් මුහුදු ජලය එක්වන බවයි. මෙම තර්ජනය
අද හංවැල්ල දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. අතීතයට වඩා ස්වභාධර්මයේ විපරිත බව ගැන අපේ වැඩිහිටියන් නිතර පවසනවා. අඛණ්ඩව ඇතිවන අකුණු ගැසීම්, නායයෑම් ආදී අපටත් මේ තේරුම් ගන්න පුළුවන්. මෙම අකුණු ගැසීම් සහ නායයෑම් වලින් විශාල ජීවිත සංඛ්‍යාවක් අපේ රටට අහිමි වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් මිහිකත උණුසුම් වීම හෝ එහි බලපෑම් හෝ අපට දුරස්ත දේවල් ලෙස සැලකිය නොහැකියි. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් සුවිශේෂී රටක්. ස්වභාව දහමේ සමතුලිත පැවැත්මට ජෛව විවිධත්වයෙන් ඉටුවන්නේ මහා මෙහෙවරක්. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම ලෝ ප්‍රකට අපේ ජෛව විවිධත්වයේ විනාශ වීමටද හේතුවක්. දේශගුණ විපර්යාස රටේ ආර්ථිකයට කරන අහිතකර බලපෑම් සුළුපටු නොවේ. අපේ රටේ වරාය පද්ධතිය විශාල ධනයක් ජාතික ආදායමට උපයා දෙනවා. සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් වරායන්ද තර්ජනයට ලක් වෙනවා. මෙම තර්ජනය දීවර වරායන්ට එකසේ බලපානවා. අනෙක් විශාල අනතුර තමයි අම්ල වැසි ඇතිවීම. අම්ල වැසි සම්බන්ධ ඉතා මෑත කාලීන අත්දැකීම් අපට තිබෙනවා. ඉන්දියාවේ ටාජ් මහල් වැනි ලොව සුපතල නිර්මාණවලට අම්ල වැසි වලින් හානි සිදු වෙලා තිබෙනවා. ඒ අනතුර අපේ රටේ සීගිරි විදුසිතුවම්, දාගැබ් සහ අනෙකුත් ශ්‍රේෂ්ඨ ඓතිහාසික නිර්මාණවලට සිදු නොවේ යයි කිව හැක්කේ කාටද? මෙතනදී අපි තව කරුණක් තේරුම් ගත යුතු වෙනවා. එනම් වර්තමාන දේශගුණ විපර්යාසවලට මුහුණ දෙන්නට තරම් අපේ රටේ යටිතල ව්‍යුහය ප්‍රමාණවත් නැති බව. මෙය උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කළ හැකියි. අනෝරා වැස්සකින් පසුව උතුරා යන කැඩී බිඳී යන කානු සහ අපවාහන පද්ධති නාගරික ප්‍රදේශවල සුලභ දර්ශනයක්. ඒවා නිර්මාණය කර තිබෙන්නේ අපේ රටේ සාමාන්‍ය වර්ෂාපතනයන්ට ගැලපෙන ලෙසින්. නමුත් දැන් එම යටිතල පහසුකම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එම නිසා ඉහත තත්ත්වයන්ට ගැලපෙන ලෙසින් ඒවා සකස් කළ යුතු වෙනවා. අනිවාර්යෙන්ම ඔව්. අනෙක් වැදගත්ම දේ තමයි ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් පවසන ආකාරයට ඉදිරියේදී මධ්‍යම පළාතේ සහ යාපන අර්ධද්වීපයේ උෂ්ණත්වය විශාල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. එසේ සිදු වුවහොත් මධ්‍යම කඳුකරයේ තිබෙන ජල උල්පත් සිඳී යනවා. ඒ අපේ රටේ කෘෂි කර්මාන්තයට අනතුරුදායක තත්ත්වයක්. අප එදිනෙදා ජීවන රටාවේ සිදු කරගන්න කෙටි වෙනස්කමකින් පවා මිහිතලය උණුසුම් වීම අවම කිරීමට දායක වෙන්න පුළුවන්. අසීමාන්තික පරිභෝජන රටාවෙන් බැහැර වී සරල ජීවන ශෛලියකට අපට හුරු වෙන්න හැකිනම් මෙම දේශගුණික විපර්යාස ජය ගැනීම එතරම් අපහසු නොවේ. ශීතකරණ සහ වායු සමීකරණ භාවිතය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂම දේවල් භාවිතය. රැකියාවට යෑම සඳහා පුද්ගලික රථවාහන වෙනුවට පොදු ප්‍රවාහනයට යොමුවීම. පාපැදි භාවිත කිරීම. බලශක්තිය විශාල වශයෙන් වැයවෙන විදුලි බල්බ වෙනුවට LED, CFL වැනි බල්බවලට මාරුවීම. මේ වගේ ජීවන රටාවේ වෙනස්කම් තුළින් අපට සාධනීය පියවරක් ඉදිරියට තබන්න පුළුවන්. ගෝලීය මට්ටමින් දේශගුණ විපර්යාස ජය ගැනීම සඳහා විසඳුම් ලෙස වැදගත් පියවර රැසක් ගෙන තිබෙනවා. පොසිල ඉන්ධන දහනය වෙනුවට විකල්ප බලශක්තියින් වෙත යොමු වී තිබීම අගය කළ යුතුයි. විදුලිය ජනනය කිරීමට සූර්ය බලය යොදා ගැනීම මෙහි ප්‍රධාන තැනක් ගන්නවා. පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමට එකඟතාවයේ පළ කිරීමද දියුණු රටවලින් පෙන්නුම් කළ සුබ ලකුණක්. තාක්ෂණය අතින් කාර්යක්ෂම උපකරණ භාවිතයද ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට බලපානවා. සූර්ය බලයට අමතරව තවත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් රැසක් අප සතුයි. සුළං බලය, සමුද්‍රතාපය, මුහුදු තරංග, ජීවවායු ඒ අතර ප්‍රධානයි. දේශගුණික විපර්යාසයන් ඉදිරියේ රටක් විදිහට අපිට මොනවාද කරන්න පුළුවන් කියලා අපි හිතන්න ඕනේ. මිහිතලයේ උණුසුම් කිරීමට පළමුවෙන්ම වගකිය යුතු වන්නේ පසුගිය වසර 150ක කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් ගල්ලඟු සහ ඛනිජ තෙල් දහනය කර ශක්තිය ලබාගත් කාර්මික රටවල්. දියුණු වෙමින් පවතින රටක් විදියට ශ්‍රී ලංකාව ලෝකයට වැදගත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. 1995 වනතෙක් ශ්‍රී ලංකාව විදුලි බලය නිෂ්පාදනය කළේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් වන ජලය යොදාගෙනයි. එයින් අදහස් වන්නේ අපි විදුලිය නිෂ්පාදනය කළේ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්නේ නැතිවයි. වැඩි වෙන ඉල්ලුම සපුරාලීමට
1995 පසුව ඛනිජ තෙල් හා ගල් අඟුරු විදුලි බල නිෂ්පාදනයට යොදා ගත්තත් තවමත් 40%ක් 50% ප්‍රමාණයකින් අප විදුලිය නිෂ්පාදනය කරන්නේ ජලය මගින්. ඒත් සමහර දියුණු රටවල් තවමත් සිටින්නේ 2020 දී මුළු බලශක්තියෙන් 20%ක්වත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට සාකච්ඡා පවත්වන පසුබිමකයි. ඇත්තෙන්ම ඒ ගැන අපි සතුටු වුණත් වැඩි වෙන විදුලි ඉල්ලුමට ගල් අඟුරු වලින් හෝ ඛනිජ තෙල් වලින් උත්තර හොයන්න ගියොත් අපිට මුහුණ දෙන්න වෙන්නේ බරපතල ඛේදවාචකයකටයි. 2030 වන විටත් ගල් අඟුරු හෝ ඛනිජ තෙල් මත අප යැපුණොත් දැනට ලංකාවේ තියෙන ගල් අඟුරු බලාගාරෙන් 3 ගුණයක් අලුතෙන් ඉදිකිරීමට සිදු වෙනවා. එවිට ලංකාවේ කාබන් ඩයොක්සයිඩ් පිටවීම 1990ට සාපේක්ෂව 10 ගුණයකින් පමණ වැඩි වෙනවා. අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව ඒ තැනට යා යුතු නැහැ කියලයි. වනාන්තර විනාශ කිරීම මුළු මනින්ම නවතා අලුතෙන් වනාන්තර ඇති කිරීම ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට තවත් හොඳ පිළියමක්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද එක් වී සිටින එක්සත් ජාතීන්ගේ රෙඩ් ප්ලස් වැඩසටහන ප්‍රශස්ත ක්‍රියාවලියක් බව කිව යුතුයි. රටක ප්‍රතිපත්ති සැකසීමේදී දේශගුණික විපර්යාස ජය ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මහා පරිමාණයෙන් ශක්තිය වැය වෙන සුවිසල් බලාගාර වෙනුවට කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ප්‍රාදේශීය වශයෙන් ඇති කිරීම. සූර්ය බල විදුලි පද්ධති සහ ජීවවායු ඒකක භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීමට විශේෂ මූල්‍ය පහසුකම් සැලසීම. විදුලි සහ දෙමුහුන් මෝටර් රථ සඳහා බදු සහන සැලසීම. පුද්ගලික ප්‍රවාහනයට විකල්පයක් ලෙස පොදු ප්‍රවාහනය සකස් කිරීම වැනි ක්‍රියාමාර්ග රජයක් විදිහට ගත යුතු වැදගත් පියවර වෙනවා. ඉතිහාසයේ පටන් අපේ රටා ගමන් මග දෙස බැලුවාම අපි තියෙන දේවල් කාබාසිනියක් කරගෙන ආපු ජනවර්ගයක් නෙමෙයි. අනිකා ගැනත් සුභාදහම ගැනත් සෙනෙහවන්ත භක්තිවන්ත කල්පනාවක් අපට තිබිලා තියෙනවා. අවිඥානිකව අපි ඒ ඔස්සේ මෙහෙයවිලා තියෙනවා. අපගේ පරිභෝජන රටාව ගොඩනැගිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියා දුන් මධ්‍යම ප්‍රතිපදාව මතයි. ඔබ යෝජනා කරන්නේ මේ දේශගුණ විපර්යාසයන් වලට මුහුණ දෙන්නට අපි පටිතද කරගෙන අපේ ජීවන මට්ටම පහළට ගෙනියන්න ඕන කියලාද? කිසිසේත්ම නැහැ. ඒකට අපිට පැහැදිලි විසඳුමක් තිබෙනවා. අපි යෝජනා කරන විසඳුම තමයි තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය මගින් ව්‍යාපාරික අවස්ථා නැති කරනවා කියලා සමාජයේ දුර්මතයක් තියෙනවා. නමුත් සත්‍ය නම් තිරසාර සංවර්ධනය මගින් අලුත් ව්‍යාපාර අවස්ථාවන් නිර්මාණය කරනවා. ව්‍යාපාරික වශයෙන් පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම වාසිසහගතයි. ශ්‍රී ලංකාව ගැන සිතද්දී වාසි රැසක්ම තිබෙනවා. අඛණ්ඩව ලැබෙන පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රටට වැඩියෙන් තිබෙනවා. හිරුවෙලිය, සුළං, ජලය, දර, මුහුදුරල, දියවැල් වගේ දේවල් අපට ප්‍රයෝජනයට ගත හැකි පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන්. මෙතනදී අපි තවත් වැදගත් කාරණයක් මතක් කරන්න ඕනේ. තිරසාර සංවර්ධනය ඔස්සේ සිදුවන්නේ වෙනසක්. මෙතනදී අපිට එය පොසිල ඉන්ධනවල සිට පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් වෙත සිදුවන මාරුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ මාරුවීමේදී දියුණු රටවලට නැති වාසියක් අපිට තිබෙනවා. සමහරක් දියුණු රටවල මුළු යටිතල ව්‍යුහයම නිර්මාණය වී ඇත්තේ පොසිල ඉන්ධන අවශ්‍යතාවය මතයි. ඒ නිසා ඔවුන් ඒ වෙනුවෙන් විශාල ප්‍රාර්ථනයක් යටකොට තිබෙනවා. ඒ අනුව පුනර්ජනනීය ශක්තින් වෙත මාරුවීමේ ක්‍රියාවලියේදී ඒ රටවලට තරම් අපට පසුතැවෙන්නට සිදුවන්නේ නැහැ. නව තාක්ෂණය සමග ගනුදෙනු කර නවෝත්පාදනයක් සිදු කිරීමට අවශ්‍ය තිමිරිකය ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. පුනර්ජනනීය ශක්තියින් වෙත ගමන් කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාව තුළ මතුවන ප්‍රධාන සංකාව නම් ඒ සඳහා විශාල මූලික ප්‍රාග්ධනයක් යොදවන්නට සිදුවන බවයි. එහෙත් දූරදර්ශීව සිතා බලා කරන විශ්ලේෂණයේදී හෙළිවන්නේ පුනර්ජනනීය ශක්ති කර්මාන්තය වඩාත් ලාභදායක බවයි. ඊට ප්‍රධාන හේතුව නම් පුනර්ජනනීය ශක්ති උත්පාදන කර්මාන්තයක් පිහිටුවීමෙන් පසුව එය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය නොවීමයි. එය පොසිල ඉන්ධන නිෂ්පාදනය හා සසඳා බලද්දී අති විශාල වාසියක්. බලශක්තිය සඳහා කාබන් පිට නොකරන ලෝකයේ පළමු රට බවට පත්වීමේ ශක්‍යතාවය අප සතුව තියෙනවා. රටේ ගොවි ජනතාවට ප්‍රයෝජනයක් වීම සඳහා දර විදුලි බලාගාර සෑම ගමකම සෑදීමට රජය කටයුතු කරන බව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා.
ජනාධිපතිතුමා ප්‍රතිඥා දී ඇති පරිදි කාබන් පිට නොකරන බලශක්තිය හරහා ශ්‍රී ලංකාව වස විස නැති බලශක්තිය නිපදවන රටක් බවට පත් කළ හැකියි. ඒ වගේම කෘෂි රසායනික භාවිතයෙන් තොර කාබනික කෘෂිකර්මාන්තය දිරිගැන්වීම ජීවන රටාවේ ඵලදායී වෙනස්කම් ඇති කිරීම ආදී මගින් තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් මුළු ලෝකයටම නව දිශානතියක් පෙන්වන ගෞරවය අපට උරුම කරගත හැකියි. ශ්‍රී ලංකා නෙක්ස්ට් නීල හරිත යුගයක් කරා වැඩසටහන තියත්වන්නේ එහි සමාරම්භක පියවරක් ලෙසයි.